පයින්පුට අප නොට පොඩි වීඩියෝස් එකක් අරන් යන පොඩි විශේෂම කියලා කියන්න අපි අලුතෙන් පටන් ගන්න ඉන්න අටවසර විශේෂයෙන්ම අටවසරයි ඔයාලගේ 10 වසරයි. අපි 10 ක්ලාස් එකෙන් පටන් ගන්න තියෙන ඔන්ලයින් ක්ලාසස් එක 10 ක්ලාස් ඇඩ් වෙන්න පුළුවන් විදිහ ඔයාලගේ ගෲප් වල දාලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මොකද 10 වසර අපි වෙස් ටයිම් වෙනකොට ලබන විදිහට ග්‍රෝත් ශ්‍රේණි සමාජ ශ්‍රේණි යුක්තගේ යම් කොටසක් සාකච්ඡා කරනවා. ඊට අමතරව අපේක්ෂා කරනවා පළමු සහ දෙවන වාර. පළමු සහ දෙවන වාර පළමු වාරයයි. එයාලගේ පළමු වාරයයි. හරිද? 10 වසර දෙවන වාර. පළමු වාරය සහ දෙවන වාර. මෙන්න මේ වාර දෙකම විෂයාකාරව ආවරණය වන ඉතාමත් වටිනම පේපර් සෙට් එක සාකච්ඡා කරන්න පටන් ගන්න. මොකද හේතුව අපි දන්නවා ඔයාලගේ අපේ දරුවන්ගේ පළමු වාරය තුල අපි ඔයදන්න ජ්‍යාමිතිය තුල සමාන්තර රාශි පාඩම දෙන වාරය තුල ඔයාලගේ තියෙන මෙන්න මේ අතිශය වැදගත් ප්‍රස්තාර පාඩම මේ වගේ විශේෂ ශීඝ්‍රතාවය පාඩම මේ වගේ විශේෂ පාඩම් ඒකක කීපයක් ඔය දන්නවා 10 වසර සෙකන්ඩ් ටර්ම් එකේ තියෙනවා. එතකොට අපි අනිවාර්යයෙන්ම ඔයාලන් වැඩියෝ අපි 11 වසරේ ඕල් පේපර් ලියනකොට අපිට 10 ජ්‍යාමිතිය කියන කරුණු ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒක නිසා අපි ඔයාලත් එක්ක විශේෂයෙන්ම 10 පැටවුන්ට අපි next week පටන් ගන්නවා. ඔයාලයි PDF මම group දානවා. කට්ටිය මුදල් ගෙවලා අදාළ group එකට join වෙන්න. අපි මේ group එකට එවනවාලට 10 වසර අපේක්ෂා කරන second term සම්පූර්ණ ආවරණය වන ඔයාලා නිබන්ධන පෙළ මේ දවස්වේදී අපි සකස් කළ ඉවරයි. අන්නේ නිබන්ධන පෙළ පුටේ ඔයාලගේ second term සම්පූර්ණ first term සම්පූර්ණයෙන් ආවරණය වන ඔය ඉස්සෙල්ලා first term එක second term පුටේ හදා ගන්න ඕනි. ඒක හදාගෙන තමයි පුටේ third term එකට යන්න වෙන්නේ. third term එකට කල්චර් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට. හරිද? ඒ හින්දා ඔයාගේ මේ නිබන්ධන පෙළ කිසි ආකාරවක සාකච්ඡාව පටන් ගන්නවා ස්ටාර්ට් කරනවා ලබන සතියේ සමුද වෙනකොට. හරිද? ඊට පස්සේ 8 වසරේ පටන් ගන්නවා. 8 වසරේ යන මොකක්ද සර් කියන්නේ? 8 වසරේ 6ට මොකද 8 කියලා කියන්නේ ගණිතයේ ටර්නින් පොයින්ට් එක. ගණිතයේ දරුවෙට පුළුවන් ද ගණිත කියලා තීරණය වෙන ඒජ් එක තමයි 8 වසර කියලා කියන්නේ. මොකද මම දකින්නේ 8 වසර කියලා කියන්නේ සිලබස් එක තුල යම් කිසි ગેප් එකක් තියෙන අවස්ථාවක්. මොකද යාට විශේෂයෙන්ම සරල සමීකරණ ඊට පස්සේ වර්ගජ ප්‍රකාශන ගොඩනැගීම, බීජ ප්‍රකාශන ටිකක් සංකීර්ණ සුළු කිරීම, තදි සංඛ්‍යා ගුණ කිරීම බෙදීම ටික, භාග සංඛ්‍යා පාඩම, අනුපාත පාඩම, මෙන්න මේ ආකාරයට වර්ගමූලයේ පාඩම ගණිතයේ තියෙන ප්‍රධානම සංකල්පයන් කිහිපයක්. දරුවන්ට වදින අවුරුද්දක් තමයි 8 වසර. ඉතින් මම හිතනවා අටේ දරුවන්ට අත්‍යවශ්‍යයි. එයාලට විශේෂ අනිවාර්යම අවශ්‍යයි පේපර් ක්ලාස් එකේ ප්‍රශ්නතාව. ඉතින් අපි රුපියල් 400ක වගේ සරල මුදලකට ලබන සිකුරාදා මේ සිකුරාදා නෙවෙයි රත්තරන් පැටියෝ ලබන සිකුරාදා ඉඳලා සවස් 7ට පොඩ්ඩ 7 8 පැය අපි ලෑස්ති ඔයාලා ඉගෙනගෙන හරිද ලබන සතියේ සිකුරාදා මහා වේලාවක් ගන්න මාසෙක රුපියල් 400යි ගන්න ඔයාලගේ රෑ පැයක වේලාවක් තමයි ගන්න පොද 8 කියන්නේ පැටවු යාළුව මහා සංකීර්ණ කේසයක් නැහැ මෙන්න මේ 7-8 පැය තුල ඔයාලට අපි නිබන්ධන පන්තිය පටන් ගන්නවා. ඉතින් මේක ඔයාලගේ යාළුවෝ දැනුවත් කරලා මයි ක්ලාස් ඉන්න ඕන වෙන්නේ නැහැ. මයි ක්ලාස් ආවත් නාවත් ඔයාලට පුළුවන්කම ලැබෙන පෙරුවේ මෙන්න මේ පන්තියත් එක්ක සම්බන්ධ වෙලා වැඩි කරගෙන යන්න. එහෙනම් අට්ටිකාල දේශිෂ්මදාවේ මේ කණ්ඩේ අර කියන්න ඔයාලගේ යාළුවෝ දැනුවත් කරන්න. ඔයාගේ 10 වසර 9 ක්ලාස් එක පටන් ගන්න තියෙන වැඩේ හොඳටම යනවා. 9 සිතිලිම ආකාරයෙන් යනකොට ක්ලාස් එක යනවා. 10 පන්ති වුණා ගත්ත ළමයි 100 ඔය ප්‍රමාණයක් ප්‍රතිදේශ ක්ලාස් වල ආවොන්ලයින් ක්ලාස් වල අපේ ළමයි දරුවන්ට කියනවා මේක බලන්න ඇවිල්ලා බලන්න මේක වටිනවද කියලා අපි සියලු පරිවර්තන මේ විදිහට print කරමින් තියෙනවා. හරිද? 10 වසර ඇරෙන්නට 10 අයට වගේ first term second term ආවරණය කරන විශේෂ paper classes එක. මේ සමුද වෙනකොට ඔයාලට ටියුට් එක හම්බ වෙනවා. PDF ආකාරයෙන් තමයි සින්දුරුවන් ටියුට් එක ලැබෙන්නේ. PDF ආකාරයෙන් වල්ලි බන්ධනය හදා ගන්න කරලා දාමු. දැන් PDF ටියුට් එකක් වල දෙන්නේ. හරි. එහෙනම් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඔන්න එහෙනම් අපි සුබ රාත්‍රියක් කියලා සියලුම දරුවන් ප්‍රාර්ථනා කරනවා. ගේමට බහැලා තියෙන්නේ. මේක වින් කරන්න ඕන. මොකද
ජයත් ප්‍රමණයෙන් කරන තර්ඩ් ටර්ම් එකේ තුන්වෙනි වාක්‍යය ලකුණ අනිවාර්යෙන්ම ඉහළ ලකුණට තර්ඩ් ටර්ම් එකේ ලකුණ ගණිතයට ලකුණු 80න් අප් ලෙවල් එකකට අපි හැම දරුවෙක්ම වැඩ කරලා ගේන්න ඕනේ 90 95 කිලෝමීටර අව ඉන්න අපිත් එක්ක කොහොමද හැමදාමත් හිටියා. පොද විශේෂයෙන්ම සෑම දරුවෙක් හරිද? විෂය තුල තියෙන යම් පසුබෑම් කියන සෑම දරුවෙක්ම විෂය හදාගෙන එන්න ඕනි. ඉතින් මම අනිවාර්යයෙන්ම කියනවා ඔය ඔන්ලයින් ක්ලාස් වල දරුවන්ට විතරක් නෙවෙයි අම්මලා තාත්තලා අනිවාර්යෙන් ක්ලාස් වල වාඩි වෙන්න. මොකද මේ දරුවන්ට මේ අවස්ථාව දෙන්න එයාගේ ආරක්ෂාව සපයන්න. මොකද විශේෂයෙන්ම අපරස් දරුවන්ට කියනවා ෆිසිකල් ක්ලාසස් එක සිමිනාරෙන් තියෙනවා. ඒ ගමන් තමයි මේ ක්ලාස් සියල්ලම යන්නේ. මේ වටිනාකම නෙලා ගන්න. හරි. එහෙනම් සුබ රාත්‍රියක් ආයිබෝවන් මයිකට උන්ට